ගරුතර මහා සංඝ රත්නයේ අවසරයි පොකල්පතිතුමා ඇතුළු මහාචාර්ය ආචාර්යවරුන්ගේ අවසරයි බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිතුමනි ඒ වගේම මෙතෙන්ට පැමිණ සිටින අනිත් සියලු සම්භාවනීය අමුත්තනි මිත්‍රවරු අද මේ පංචායුධ ආර්ථික පංචායුධ ගැන අපේ බන්දුල ගුණවර්ධන මහත්මයාගේ මේ කෘතිය ගැන මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ මොකද අපේ කතිකාචාර්යවරු දෙදෙනෙක් ඒ වගකීම බාර අරගෙන තිබෙන නිසා මේ පොත ඇත්ත වශයෙන්ම කත් කිරීම ගැන මම බන්දුල ගුණවර්ධන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. දැන් මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආර්ථික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආර්ථිකය ගැන ලැබියාවක් තියෙන සියලු දෙනාටම මේ කාලෙදී අපි කරපු ප්‍රධාන වැඩ කටයුතු ගැන සඳහන් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ පොතක් වොමනයි. එහෙනම් මේ රටේ ජනතාව වෙනුවෙන් එය පැහැදිලි කරන මේ ග්‍රන්ථය නිකුත් කිරීම ගැන අපි ආපහු මෙතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම බන්දුල ගුණවර්ධන මහත්මයා දැනගෙන කාලයක් මම දැන් අවුරුදු 20ක් 30ක් 20කට වඩා තියෙනවා 35ක් විතර යනවා පාර්ලිමේන්තුවට ආවේ කාලේ ඉඳන් දැනගෙන ඉන්නවා. ඒ වගේම එතුමා සඳහන් කරපු හැටියට මේ රටේ 2001 ආර්ථික අර්බුදයේදී එතුමා හිටියා මේ ආණ්ඩුවේ. එතුමා හිටියේ රාජ්‍ය ඇමති හැටියට. චොක්සි මහත්මයා තමයි මුදල් ඇමති. ඒ වගේ මේ කරුණු සිංහල භාෂාවෙන් ජනතාවට දැනුම් දෙන්න අපේ බන්දුල ඇමතුමා ඒකම සම්බන්ධ වුණා. ඇමති හැටියට. ඊළඟට ග්‍රාමීය ආර්ථිකය පළවෙනි වතාවට රටේ ග්‍රාමීය ආර්ථික ඇමති හැටියට එතුමා පත් වුණා. ඒ පසුව තමයි ආපහු අපි දැන් එකතු වුණේ මේ ආණ්ඩුවේ. ඒ අර්බුදයක් තියෙන තැන. අපි දෙන්න විතරයි ඉන්නේ මේ ආණ්ඩු දෙකම හිටපුවා. වෙන කවුරුවත් නැහැ. ඉතින් ඊළඟ ග්‍රන්ථය ගැන මම කියන්න කැමති බන්දුල ගුණවර්ධන මහත්මයාට. මේ අර්බුද දෙක ගැනම ලියන්න. කොහොමද අර්බුද ඇතුළේ? මොකද ඇතුළේ ආණ්ඩුවල ඔබතුමා හිටියා. කොහොමද විසඳුවේ? මොකද්ද සංසන්දනය කරන්නේ? මොකද්ද අනාගතයේ තියෙන්නේ? මම හිතන්නේ මේ වැනි පොතක් කියනවා නම් ඒක හැම එක්කෙනාටම විචාර උපකාරයක් වෙනවා. ඔදුපා එතන හිටියා. විශේෂයෙන්ම ටොක්සි අමන්තුමා, චරිත රත්පත් මහත්මයා, අපේ ජයවර්ධන මහත්මයා, පාස්කලිංග මහත්මයා ඔබතුමා තමයි මේක එකතු වෙලා මේ වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම ඊට පස්සේ ඔබේ මුදල් අමාත්‍යවරුන් අපේ මහින්ද සිරිවර්ධන ලේකම්තුමා, ඒ වගේම සමරතුංග මහත්මයා, අපේ මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයා එක්ක මේ වැඩ කටයුතු සාකච්ඡා කළා. ඒ දැනුම තියෙන ඇමතිවරයෙක් ඇවිල්ලා තමයි සැලකුවේ. මම හිතන්නේ මෙයාට විශාල සේවයක් වෙනවා. ඔබතුමා දැන් මේ ගැන තවත් ග්‍රන්ථයක් නිකුත් කරනවා. අපි මොකද්ද අපි මේ ආර්ථිකයට කරලා තියෙන්නේ? ඔක්සිජන් දීදී හිටපු ඒ ලෙඩාව, ඒ රෝගියාව මම හිතන්නේ වාර දාලා මැෂින් වලට දාලා ඉක්ුව අය දැන් ඔක්සිජන් දෙන එක නවත්තලා වයර් ටික ගලවලා ඔක්කොම වයර් පල්පයක් තියෙනවා. මොකද දැන් සත්කාරයේ ICU එකේ ඉන්නකොට කොහොම හරි ඉතින් මැෂින් වලින් බලන්න තියෙනවා යන්ත්‍ර වලින් කොහොමද අපේ හෘදය ක්‍රියා කරන්නේ කියලා. ඒක විතරයි කරලා තියෙන්නේ. ස්ටැබිලයිසේෂන්. ස්ථාවර වායු ටික. තාම ICU එකෙන් පිට ගන්න නැහැ. ඒක මේ ආණ්ඩුවක් කියනවා. ඒක හරියට කරන්න ඕනේ. ඒකටයි අපි කියන්නේ රිකවරි. දැන් ඉන්නේ ඒකේ. දැන් රෝගේ අඩු ගානේ සනීප වෙන්න ඕනේ කාමරේට යන්න. අපි කාමරේ දැම්මයන් පස්සේ තමයි ඊට පස්සේ තියෙන්නේ හොඳට කාලා බීලා මහත් වෙලා ග්‍රෝත්. එලෙන් පිට වෙලා යන්නේ. ඉතින් අපි ඉන්නේ පළවෙනි පියවරේ. ඒ පියවරෙන් පස්සේ දෙවෙනි පියවරේ කරන්න අපි
ඉවර කරනවා. ඒකේ ප්‍රධාන එක උනේ පංචායතන නීති. අපි එනව මූල්‍ය කල්පනාකාර නීතිය, රාජ්‍ය මූල්‍ය කල්පනාකාර නීතිය, රාජ්‍ය ණය කල්පනාකාර නීතිය, ඒ වගේම අපේ මහා බැංකු නීතිය, අපේ ආර්ථික නීතිය, පරිවර්තන නීතිය, ඒ වගේම එනලා තියෙන දූෂණ විරෝධී නීතියක දෙවනි නීතිය දෙසැම්බර් මාසේ සම්මත කරලා තියෙන කොහොමද අප්‍රේල් මේ ආගිය ගීතවල මේ අප්‍රේල් මාසේ කියන ප්‍රසිද්ධ ක්‍රයිම් මේ අනේ ඒ දෙක එකට අයිති ඒකත් පහට ගන්න පුළුවන් මේ නීති පහ ගැන තමයි අයින් දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ වැඩ කටයුතු කරලා. ඉතින් අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා මේ දේශනාවල ඔබතුමන්ලා කියනවා. ඒත් මේ රටේ දියුණුවක් ඇති කරන්න කිව්ව හැටියට මේ රටේ තිබෙන ඒක පුද්ගල ආදායම් වැඩි කරන්න නම් ආර්ථික වර්ධනයක් තියෙනවා. ආර්ථික වර්ධනය කරන්නේ අපිට ප්‍රාග්ධන මුදල් තියෙනවා, තාක්ෂණය තියෙනවා. අපේ රටේ ප්‍රාග්ධන මුදල් නැහැ ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. තාක්ෂණයක් නැහැ. එහෙනම් පිටින් ගන්න ඕනේ. චීනෙත් එක පිටින් ගත්තා. ඉන්දියාවත් පිටින් ගත්තා. වියට්නාමෙත් පිටින් ගත්තා. අපි මේව අරගන්නවා. ගෙනල්ලා ඒ වගේම ඒ ආයුධයෙන් විශ්වාසය දෙන්න. අපි පරණ ක්‍රම වලට ගිහින් ඒ විශ්වාසය කඩන එක හරියි. ඒකයි මම ටිකක් අද කලවාටුනේ මේ දවස්වල විශේෂයෙන්ම බලශක්තිය සමාගම් සියල්ලටම කියනවා තමන් එක්ක තිබුණේ givisum අපි අත්සන් කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා givisum අන්තිම givisum විතරයි අත්සන් කරන්න ඕනේ. ඒ givisum සියල්ලම අලුතෙන් ගෙනෙන්න ඕනේ. තමන්ට කියනවා මිල අඩු කරන්න. තමන්ට කියන අලුත් givisum වලට එන්න. මේක රට පිටරට ගියාම අපේ ආයතනය මොකද ආයතනයෙන් හිටන්නේ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නැහැ. මෙතන තියෙන විශේෂ මේ බලශක්ති යෝජනා බැලුවා නම් ඩොලර් බිලියන 2ක් 3ක් තියෙනවා. එක එක විදියට තියෙනවා. බැටරි දාලා ගේන ඒවා තියෙනවා. ගුණන් ඒවා තියෙනවා. සුළඟෙන් කරන ඒවා තියෙනවා. කවුද මුදල් දාන්නේ? මම හිතන්නේ නෝර්වේ අර මුදලේ එක මුදල් දානවා. තව එකට අනිත් අය දෙනවා. ඉතින් මේ අය ගෙනහම මතක තියාගන්න ඕනේ. මේ මුදල් වලට විශාල ඉල්ලීමක් ලෝකෙ තියෙනවා. අපිට වඩා ලාභදායක අනිත් තැන් වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම අපේ තියෙන අවදානම් තත්ත්වය ඉවත් කරලා නැහැ. ඒ අවදානම් තත්ත්වය බැලුවම 15%ක් 20ක් විතර වෙන්න පුළුවන්. ඒක ඉවත් කරලා නැහැ. ඉතින් ඒ නිසා වැඩියෙන් අපිට ගෙවන්න සිදු වෙනවා. ඒක ක්‍රියාත්මක කරලා අපි දැන් කාමරේට ගියාම අපි තාම ගෙවන්නේ නැහැ අපේ ණය ගෙවන්න බෑ. මම කිව්ව හැටියට 20 28 ගෙවන්න. ඒ නිසා මේ වෙනින් අපි ක්‍රියා කරගත්තොත් අපි දන්නවා අවදාන දේශපාලන අවදානම් තත්ත්වය නිසා කොහොමද අපේ ගෙවන්න තියෙන මිල වැඩි වෙන්නේ කියලා political risk insurance ලංකාවට අමාරු. ඉතින් අමාරුවෙන් ස්වල්ප දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. මේගොල්ලෝ කන වාගේ අපි ආරක්ෂා කරනවා. මොකද මේ විශාල ඒවා කරන්න මුදල් නැහැ පිටින් ගේන්න තියෙන්නේ. මේකවත් 10ක් නම් 15ක් නම් 50ක් නම් භාගයට කරන්න පුළුවන්. ඒ විශාල ඒවාට පිටින් ගේන්න තියෙන්නේ. ඉතින් ආපහු මුදල් ගැන ආපහු ගෙවන මිල ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ අඩු කරන්න යනවා නම් ඒ වගේම මේ මිල ඒ කොන්දේසි මාරු කරන්න යනවා නම් එහෙනම් විශාල ප්‍රශ්නයක් එනවා. මොකද මේ රටවල තියෙන the sanctity of contract. givisumේ අපි පරිසරභාවය ආරක්ෂා කරන්න ඕනේ. ඒක මොනවාන් පස්සේ කරන්නේ. ඉතින් ආණ්ඩුව යලිත් හිතලා බලන්න ඕනේ. මේ පියවර යන එක හරිද නැද්ද?
ඒකයි මම ටිකක් අද කනගාටු වුණේ මේ දවස්වල විශේෂයෙන්ම බල ශක්තිය සමාගම් සියල්ලටම කියනවා තමන් එක්ක තිබුණේ givisum සියල්ලම අලුතෙන් ගෙනෙන්න ඕන කියලා. මොකද ආයෝජකයන් හිතන්නේ මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නැහැ. ඉතින් අමාරුවෙන් ස්වල්ප දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. මේගොල්ලෝ පන වාගේ අපි ආරක්ෂා කරන්න. ඉතින් ආණ්ඩුව යලිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්තන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල කාරණයක් වෙලා තියෙන අඩානි ගිවිසුම. අඩානි වැඩසටහන අපි ලංකාවට ගේන්න උවම නැහැ. ඒත් මේවා කරන අවස්ථාවේදී මම මෝඩි අගමැතිතුමායි කතා කරා. මට කිව්වා අපිට ඕනේ ලංකාවෙන් අරගන්න කියලා. කොච්චර තියෙනවද කිව්වා. ලංකාවට දාන්න අපි ගිගවොට් 5යිනේ. මෙගාවොට් 5000යි. මම දන්නේ මම නිකන් කිව්වා ඔය මමත් හරියට දන්නේ නැහැ. මම ඉංජිනේරු වෙන්නේ නෙමෙයි. මම මේවා දන්නේ නැහැ. මං කිව්වා ගිගවොට් 25යි 50ක් අතර දෙන්නම් කියලා. ඉතින් ඔක දුන්නා නම් බලන්න අපි මේක ආරක්ෂා කරන්න. මොකද එහෙම දෙනවා නම් කොච්චර මුදල් එයිද? විදේශ ආයෝජනයේද? මේක නැති කර ගන්න හොඳ නැහැ. පුළුවන් අපි ඔක්කොම දෙන්න ඕනේ. ඉතින් කොච්චර හම්බ කරන්න පුළුවන්? අඩානි සල්ලි දැම්ම නිසා අනික් මිනිස්සු දැවිලා සල්ලි දුන්නා. දැන් එන ගාන බලන්න සංවර්ධනය බලන්න. ඉතින් මේ මුදල් අපි අතට ගන්න ඕනේ. ඉන්දියාව අපේ මිත්‍රයෙක් ඕනේ එකක් කරන් ඉන්නවා. අපි ඉන්දියාවට සමහර අය මං රට ගියා දෙල්ලි ගියාදී තිබුණ හැව අපි දැන් ඉන්දියාවට විරුද්ධද කියලා. මේ මතය දෙන්න හොඳ නැහැ. දැන් දීදී ලැබු ඒ ලෙඩාව ඒ රෝගියාව මං හිතන්නේ වාර දාලා මැෂින් වලට දාලා ඉක්කෝ අය දැන් ඔක්සිජන් දෙන එක නවත්තලා වාර ටික ගලවලා ඔක්කොම වාරේ වාර කොල්පයක් තියෙනවා. මොකද දැන් ඉතින් දැඩි සත්කාරයේ ICU එකේ ඉන්නකොට කොහොම හරි ඉතින් මැෂින් වලින් බලන්න තියෙනවා යන්ත්‍ර වලින් කොහොමද අපේ හෘද ක්‍රියා කරන්නේ කියලා. ඒක විතරයි කරලා තියෙන්නේ. ස්ටැබිලයිසේෂන් ස්ථාවර භාවයට ගන්නවා. තාම ICU එකෙන් පිට ගන්නලා නැහැ. ඒක මේ ආණ්ඩුවම කියනවා. ඒක හරියට කරන්න ඕනේ. ඒකටයි අපි කියන්නේ රිකවරි. දැන් ඉන්නේ ඒකෙදි. දැන් රෝගේ අඩු ගානේ සනීප වෙන්න ඕන කාමරේට යන්න. අපි කාමරේ දැම්මෙන් පස්සේ තමයි ඊට පස්සේ තියෙන්නේ හොඳට කාලා බීලා මහත් වෙලා ග්‍රෝත්. එදෙන් පිට වෙලා යන්නේ. ඉතින් අපි ඉන්නේ පළවෙනි පියවරේට. ඒ පියවරෙන් පස්සේ දෙවෙනි පියවර කරන්න අපි පියවර ගන්නවා ඒ ප්‍රධාන එකුනේ පංචායුධ නීති. අපි එනාව මූල්‍ය කල්පනාකාර නීතිය, රාජ්‍ය මූල්‍ය කල්පනාකාර නීතිය, රාජ්‍ය ණය කල්පනාකාර නීතිය, ඒ වගේම අපේ මහා බැංකු නීතිය, අපේ ආර්ථික නීතිය, පරිවර්තන නීතිය, ඒ වගේම එනල්ලා තියෙන දූෂණ විරෝධී නීතියක දෙවන නීතිය දෙසැම්බර් මාසේ සම්මත කරන්න දෙන කොහොමද අප්‍රේල් මේ දීසැම්බර් මේ අප්‍රේල් මාසේ ගේන ප්‍රසිද්ධ පහින් මේ අනේ ඒ දෙක එකට අයිති ඒකත් පහට ගන්න පුළුවන් මේ නීති පහ ගැන තමයි දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් අපි කොහොමද ඉදිරියට යන්නේ කියන මේ දේශනවල ඔබතුමන්ලා කියන්නේ. ඒත් මේ රටේ දියුණුවක් ඇති කරන්න කිව්ව හැටියට මේ රටේ තිබෙන ඒක පුද්ගල ආදායම වැඩි කරන්න නම් ආර්ථිකයේ වර්ධනයක් තියෙන්න ඕනේ. ආර්ථිකයේ වර්ධනය කරන්නේ අපිට ප්‍රාග්ධන මුදල් තියෙනවා, තාක්ෂණය තියෙනවා. අපේ රටේ ප්‍රාග්ධන මුදල් නැන්නේ ඔක්කොම වැඩ කටයුතු කරා. තාක්ෂණයක් නැහැ. එහෙනම් පිටින් ගන්න ඕනේ. චීනෙත් එක පිටින් ගත්තා. ඉන්දියාවත් පිටින් ගත්තා. වියට්නාමෙත් පිටින් ගත්තා. අපි මේව අරගන්නවා. ගෙනල්ලා ඒ වගේම ඒ ආයෝජකයන් විශ්වාසය දෙන්න ඕනේ. අපි පරණ ක්‍රම වලට ගිහින් ඒ විශ්වාසය කඩන එක හරියට. ඒකයි මම ටිකක් අද කල්පනාතුනේ මේ දවස්වල විශේෂයෙන්ම බල ශක්තිය සමාගම් සියල්ලටම කියනවා තමන් එක්ක තිබුණේ ගිවිසුම් අපි අත්සන් කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා ගිවිසුම් දෙන්නේ අන්තිම ගිවිසුම විතරයි අත්සන් කරන්න තිබුණේ. ඒ ගිවිසුම් සියල්ලම අලුතෙන් ගෙනෙන්න ඕනේ. තමන්ට කියනවා මිල අඩු කරන්න කියලා. තමන්ට කියන අලුත් ගිවිසුම් වලට එන්න. මේක රට පිටරට ගියාම අපේ ආයෝජකය මොකද ආයෝජකයන් හිතන්නේ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නැහැ. මෙතන තියෙන විශේෂ මේ
බල ශක්ති යෝජනා බැලුවා නම් ඩොලර් බිලියන 2ක් 3ක් තියෙනවා. එක එක විදියට තියෙනවා. බැටරි දාලා ගේන ඒවා තියෙනවා. උලන් ඒවා තියෙනවා. සුළඟින් කරන ඒවා තියෙනවා. කවුද මුදල් දාන්නේ? මම හිතන්නේ නෝර්වේ අර මුදලේ එක මුදල් දානවා. තව එකට අනිත් අය දෙනවා. ඉතින් මේ අය ගෙනහම මතක තියාගන්න ඕනේ. මේ මුදල් වලට විශාල ඉල්ලීමක් ලෝකේ තියෙනවා. අපිට වඩා ලාභදායක අනිත් තැන් වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම අපේ තියෙන අවදානම් තත්ත්වය ඉවත් කරලා නැහැ. ඒ අවදානම් තත්ත්වය බැලුවම 15ක් 20ක් විතර වෙන්න පුළුවන්. ඒක ඉවත් කරලා නැහැ. ඉතින් ඒ නිසා වැඩියෙන් අපිට ගෙවන්න සිදු වෙනවා. ඒක ක්‍රියාත්මක කළා. අපි දැන් කාමරේට ගියාම අපි තාම ගෙවන්නේ නැහැ. අපේ ණය ගෙවන්න බෑ. මම කිව්ව හැටියට 2028 ගෙවන්න. ඒ නිසා මේ වෙන්නේ අපි ක්‍රියා කරගත්තොත් අපි දන්නවා අවදාන දේශපාලන අවදානම් තත්ත්වය නිසා කොහොමද අපේ ගෙවන්න තියෙන මිල වැඩි වෙන්නේ කියලා political risk insurance ලංකාවට අමාරු. ඉතින් අමාරුවේ ස්වල්ප දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. මේගොල්ලෝ පණ වාගේ අපි ආරක්ෂා කරනවා. මොකද මේ විශාල ඒවා කරන්න මුදල් නැහැ පිටින් ගේන්න තියෙන්නේ. මෙගාවට් 10ක් නම් 15ක් නම් 50ක් නම් බාගලට කරන්න පුළුවන්. ඒ විශාල ඒවා පිටින් ගේන්න තියෙන්නේ. ඉතින් ආපහු මුදල් ගැන ආපහු ගෙවන මිල ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ අඩු කරන්න යනවා නම් ඒ වගේම මේ මිල ඒ කොන්දේසි මාරු කරන්න යනවා නම් එහෙනම් විශාල ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ රටවල තියෙන the sanctity of contract. දිවිසුමේ අපි පරිසරභාවය ආරක්ෂා කරන්න ඕනේ. ඒකයි මොනවාන් පස්සේ කරන්නේ. අපේ පසු සම්පත් දියුණු කරන එක. ඉතින් මේ මුදල් අපි අතට ගන්න ඕනේ. මේක අරගත්තාම තමයි පිට එන්නේ. එතකොට අවදානම් තත්ත්වය ඉවත් වෙන්න ඉස්සෙල්ලා සමහර විට මම කියන හැටියට ICU එකෙන් යන්න ඉස්සෙල්ලත් අපිට හම්බ වෙයි ආයෝජන. ඒක නැති කර ගන්න හොඳ නැහැ. ඉන්දියාව අපේ මිත්‍රයෙක් ඕනේ එකක් කරන්න ඉන්නවා. අපි ඉන්දියාවට සමහර අය මම රට ගියේ දෙල්ලි ගියා තිබුණා හැවුවා අපි දැන් ඉන්දියාවට විරුද්ධද කියලා. ඒ මතය දෙන්න හොඳ නැහැ. අපි ඉදිරියට යන්න ඕනේ. මේක වෙන කවුද ඉන්නේ අපිට අනික බලන්න. අපේ අල්ලපු රට ඉන්දියාව. අපේ අල්ලපු ඇමරිකාවත් චීනවත් ජපානවත් නෙමෙයි. අද ඔබතුමාලා දන්නවා ඉන්දියාවේ දලදේශීය නිෂ්පාදනය ට්‍රිලියන් 3.5. ට්‍රිලියන් කියන්නේ බිලියන 1000යි. ට්‍රිලියන 3.5. ඒක 2050 වෙනකොට ඒක ට්‍රිලියන 30ක් වෙනවා. 9 ගුණයකින් වැඩි වෙනවා. ඉන්දියාවේ තමිල්නාඩු ඒ වගේම ආන්ධ්‍රා තෙලංගානා ට්‍රිලියන 6ක් 7ක් වෙනවා. මේ පැත්තේ ඉන්දුනීසියා තමයි ලෝකේ 4 වෙනි ආර්ථිකයේ තියෙන මේ දලදේශීය නිෂ්පාදනය. ඉතින් මම බැලුවා අපි මේක එල්ලිලා යනවනම් අපිට බැරිද ඇත්ත වශයෙන්ම 2060 වෙනකොටවත් ඩොලර් ට්‍රිලියනක ආර්ථිකයක් ඇති කරන්න. ඔබතුමාලා කිව්වා අර දලදී ඒක පුද්ගල ආදායම ඩොලර් 20000ක් කරන්න එතෙන්ට යන්න තියෙනවා. ඉතින් මේක එල්ලිලා යන්න තියෙන්නේ. වෙන කාගෙක එල්ලන්නේ රුසියාවේ එල්ලෙන්න බෑ. ඇමරිකාව නෑ. ඒ කවුරුත් අපි ළඟ නෑ. ඉතින් මේ රටවල් එක්ක එල්ලිලා මේ රටේ එකතු වෙලා ගිහින් ඉන්දුනීසියාවට ගනුදෙනු කළා. අනෙක් රටවල් එක ගනුදෙනු කළා අපි දිනු වෙන්න ඕනේ. ඉතින් මේකයි අපිට යන්න තියෙන කාරණේ. අපි මේ ඔක්කොම කරුවන් පස්සේ අපිට ආයෝජනයේ වුමන. අපි ඉන්දියාව ප්‍රතික්ෂේප කරන්න ගියොත් අපිට දියුණු වෙන්නේ අපි තාම දුප්පත් වෙන්න ඉන්නේ 2050යි. අපේ රට හැමදාම දුප්පත්. අපි දුප්පත් අයිනම් මෙතුමලා කියන්නේ අපේ දලදේශීය නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. වැඩි වුණාම දුප්පත්කම නැති වෙනවා. අද අපිට කොච්චර වියදම් කරන අධ්‍යාපනයේට සෞඛ්‍යයට අපිට මුදල් නෑ අද කරන්නේ. අනේ ඒ බලන්න අපේ දක්ෂ වෘත්තීයවේදීන් රට යනවා.
මොකද අපේ පඩියමදි. අපි එතෙන්ට එන්න තියෙනවා. අපි එතෙන්ට එන්නේ නැත්නම් අපි දියුණු වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මම බැලුවේ ඒ කාරණය ගැන මෙතන මගේ අදහස් ප්‍රකාශ කරන්න රටක් හැටියට අපි එතෙන්ට යන්න ඕනේ. ආණ්ඩුවක් හැටියට කොයි ආණ්ඩුව තිබුණා එතෙන්ට ගමන් කරන්න ඕනේ. ඉතින් මේක ආරක්ෂා කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕනේ කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මම මේ අවසන් කරනවා.